හරි අපි කලින් වීඩියෝ දෙකක් කළා ගොඩක් ප්‍රතිචාර තිබුණා ගොඩක් අය බලලා තිබුණා කමෙන්ට් කරලා තිබුණා ඒ වගේම අපිට මැසේජ් එවලා තිබුණා ගොඩක් අය ඒ නිසා තවත් ඒකේ දිගුවක් විදිහට තව වීඩියෝ එකක් කරන්න හිතුවා මේකෙන් කතා කරන්නේ කෙනෙක්ට බනින්න පුළුවන් විදි ගැන කෙනෙක්ට බනිනවා කියලා අපිට කුණුහරුපෙන් බනින්න පුළුවන් නැත්නම් ටිකක් තදින් කියලා බනින්න පුළුවන් මේකේ කතා කරන්නේ කුණුහරුපෙන් බනින එක නෙවෙයි කෙනෙක්ට ටිකක් දැඩිව කියලා අපිට කරදරයක් බව අඟවන විදියක් එහෙම නැත්නම් බැනලා යන්න කියන විදියක් අන්න ඒ වගේ දේවල් ටිකක් කතා කරන්නේ කොහොමද කියන එක තමයි මේ වීඩියෝ එක පුරාවටම තියෙන්නේ. ඒ වගේ වාක්‍ය 50ක් තියෙනවා කොටස් 5කට වෙන් කරලා 10 ගානේ කොටස් 5ක්. හරි අපි ඉස්සෙල්ලම බලමු කරදර වීම සහ කලකිරීම වගේ දේවල් කොහොමද අපි ප්‍රකාශ කරන්නේ කියලා. මට දැන් මේක ඇති වෙලා. I've had enough. I've had enough. මට කරදර කරන්න එපා. Stop bothering me. Stop bothering me. මට විහිළු කරන්න එපා. Don't joke with me. Don't joke with me. Don't kid me. Don't kid me. ඒක හරිම කරදරයක්. That is very annoying. That is very annoying. මාව කේන්ති ගස්සන්න එපා. Don't make me angry. Don't make me angry. මගේ ඔළුව කන්න එපා. Don't irritate me. Don't irritate me. මම ගොඩක් තරහින් ඉන්නේ. I am very angry. I am very angry. මට තේරෙන්නේ නැහැ ඔයා ඇයි මෙහෙම කරන්න කියලා. I don't understand why you are doing this. I don't understand why you are doing this. මගේ ඉවසීම නැති කරන්න එපා. Don't test my patience. Don't test my patience. මට පාඩුවේ ඉන්න දෙන්න. Leave me alone. Leave me alone. අපි ඊළඟ කොටසින් බලමු කෙනෙක්ට යන්න කියලා කියන එක. මගේ දෑහැට නොපිනි යනවා යන්න. Get out of my sight. Get out of my sight. මෙතනින් යන්න. Go away from here. Go away from here. මට කතා කරන්න එපා. Don't talk to me. Don't talk to me. ඔය විකාරේ නවත්තන්න. Stop this nonsense. Stop this nonsense. Stop that nonsense. Stop that nonsense. මට වද දෙන්න එපා. Don't annoy me. Don't annoy me. කට වහගන්න. Keep quiet. Keep quiet. Shut up. Shut up. මගෙන් ඈත් වෙලා ඉන්න. Stay away from me.
Stay away from me. මට ඔයාව දැන් දකින්න ඕනේ නෑ. I don't want to see you right now. I don't want to see you right now. මගේ පස්සෙන් එන්න එපා. Don't follow me. Don't follow me. ඔයාගේ වැඩක් බලාගෙන ඉන්න. Mind your own business. Mind your own business. ඊළඟ කොටසින් අපි කතා කරමු දැඩි අවවාද කිරීම කොහොමද කරන්න කියලා. මාත් එක්ක සෙල්ලම් කරන්න එන්න එපා. Don't play games with me. Don't play games with me. මාව මෝඩයට අන්දන්න එපා. Don't make me a fool out of me. Don't make me a fool out of me. මට ඇඟිල්ල දික් කරන්න එපා. Don't point your finger at me. Don't point your finger at me. මට බොරු කියන්න එපා. Don't lie to me. Don't lie to me. කෑ ගහන්න එපා. Don't shout. Don't shout. මගේ සීමාව පන්නන්න එපා. Don't cross my limits. Don't cross my limits. ඔයාට බෑ මාව පාලනය කරන්න. You can't control me. You can't control me. මට අණ දෙන්න ඔයා කවුද? Who are you to order me? Who are you to order me? ඔයා හිතාගෙන ඉන්න ඔයා කවුරු කියලාද? Who do you think you are? Who do you think you are? මාත් එක්ක හැප්පෙන්න එපා. Don't mess with me. Don't mess with me. ඊළඟ කොටසින් අපි කතා කරන්නේ විමතිය සහ පිළිගැනීමට නොහැකිවීම. ඔයාට පිස්සුද? Are you out of your mind? Are you out of your mind? Are you crazy? Are you crazy? ඔයාට ලැජ්ජ නැද්ද? Aren't you ashamed? Aren't you ashamed? Shame on you. Shame on you. ඔයා මොනවද මේ කියවන්නේ? What are you talking about? What are you talking about? මේක ඔයාගේ වැරැද්ද. This is your fault. This is your fault. මම ඔයාව විශ්වාස කළා. I trusted you. I trusted you. ඔයා මාව රැවට්ටුවා. You cheated me. You cheated me. You deceived me. You deceived me.
මට ඔයා ගැන කලකිරිලා තියෙන්නේ. I am disappointed in you. I am disappointed in you. ඔයා හැමදාම කරන්නේ ඕක තමයි. You always do this. You always do this. මට ආයේ කවදාවත් කතා කරන්න එපා. Don't ever talk to me again. Don't ever talk to me again. ඔයා කිසිම දෙයක් තේරුම් ගන්නෑ. You don't understand anything. You don't understand anything. හරි 40ක් ඉවරයි. අපි අන්තිම වාක්‍ය 10න් කතා කරමු දෙයක් තදින් කියලා ඉවර කරන්නේ කොහොමද කියලා. මම ඔයාට අන්තිම වතාවට කියන්නේ. I am telling you for the last time. I am telling you for the last time. මට මේක ගැන තව කතා කරන්න ඕනේ නෑ. I don't want to talk about this anymore. I don't want to talk about this anymore. තීරණය මගේ. The decision is mine. The decision is mine. මම මගේ පාඩුවේ ඉන්නම්. I will mind my own business. I will mind my own business. මම කියන දේ අහන්න. Listen to what I say. Listen to what I say. මම දෙයක් කිව්වොත් කිව්වම තමයි. I mean what I say. I mean what I say. ඒක ඔයාගේ ප්‍රශ්නයක්. That is your problem. That is your problem. මට කිසිම නිදහසට කරුණක් අහන්න ඕනේ නෑ. I don't want to hear any excuses. I don't want to hear any excuses. වෙච්ච දේ වුණා. What is done is done. What is done is done. දැන් මට යන්න දෙන්න. Let me go now. Let me go now. හරි ඔයාලට මේ වීඩියෝ එකෙනුත් යම් දේවල් ටිකක් ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. අපි එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමේ අරමුණ ඇතිව මෙතනින් අපි නවතිමු. ඔයගොල්ලෝ channel එක subscribe කරලා තියන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like කරන්න, share කරන්න යාළුවොත් එක්ක. ඒක අපිට ලොකු උදව්වක්. comment එකක් දාන්න මොනවා හරි දෙයක් කියලා පාඩම ගැන හෝ නැත්නම් ඔයගොල්ලන්ගේ උදාහරණ වාක්‍යයක් හරි කමක් නැහැ. ඒක අපිට ඇත්තටම ලොකු උදව්වක් වෙයි. ඒ වගේම ඕගොල්ලන්ට මේ වගේ ඕනේ පාඩම් මොනවා හරි තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකකින් දාන්න. මට මේ පාඩම අවශ්‍යයි. නැත්නම් මට මෙහෙම පාඩමක් කරලා දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වගේ දෙයක් දාන්න. අපි ඒ ගැනත් ඉස්සරහට වීඩියෝ වලින් කතා කරමු.